පාත්‍ර වෙලා තියෙන අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි හිමෙන් ජයසේකර කියන්නේ. හයි හිමෙන්. හලෝ කොහොමද? ඉතින් මේ දවස්වල යන ටෙලිග්‍රෑම් එකක් තමයි වාගේ සිහිනයක තනි වෙලා ටෙලිග්‍රෑම් එක. ඒකේ මේන් කැරක්ටර් එක. කොහොමද ඒ චරිතය ගැන හිතෙන්නේ මොනවද? ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද මේ කැරක්ටර් එකට? ඇත්තටම මේ ප්‍රතිචාර නම් සෑහෙන්න ගොඩක් තියෙනවා අපිට. සහ මේ ඩ්‍රාම එකේ මගේ නම හැටියට තියෙන්නේ ආදිව හසරල්. ඉතින් මගේ අයියා හැටියට ඉන්නේ දිනෝෂ් දිසානායක. ඒ වගේම එයාගේ නම කේසර. ඒ වගේම මේකේ ඉස්සරහට තාම නෑ. ඉස්සරහට මම ආදරය කරන චරිතයක් ඉන්නවා. ඒ තමයි නිකි. එයාගේ ඇත්ත ජීවිතයේ අභිලාෂී සන්තුෂ්කි. ඉතින් සෑහෙන යනවා ඩ්‍රාම එක දැන් තමයි හිතනකොට එපිසෝඩ්ස් 20කට වගේ ගිහලා තියෙනවා. ඉතින් බලන්න නැති කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් බලන්න ෆස්ට් එපිසෝඩ් එකේ ඉඳන්. ෆීල්ඩ් එකට එනකොට සෑහෙන කට්ටක් කන්න වෙනවා කියන මුලදී. ඒ ගැන මොකද හිතෙන්නේ? ඔබ මේ විදිහට ඇවිත් තියෙන තනයි ෆීල්ඩ් එකට එන්ටර් වෙන මුල් කාලේදී ඔබ හිතපු තනයි එක්ක කොයි වගේ අත්දැකීමක්ද ඒ ගැන තියෙන්නේ වාද? ඇත්තටම මේ මම ෆීල්ඩ් එකට ආවේ මොඩලින් වලින් මුලින්ම. මොඩලින් වලදී මම මොඩල් කරේ දැනට තාම ලංකාවේ මම කරන බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් හැටියට ඉන්නවා එමරල්ඩ් එකේ. ඒ වගේම විෂන් ගියා කරා ඔය වගේ ලංකාවේ තියෙන ලොකු බ්‍රෑන්ඩ්ස් මම කරා. ඉතින් එහෙම චුට්ටි චුට්ටි තමයි අතන මේ ෆීල්ඩ් එකට ආවේ. නමුත් මම මාර කට්ටක් කෑවා, සෑහෙන කට්ටක් කෑවා. මුල් කාලේ අතරම ගත්තොත් මගේ ඉස්කෝලේ ජීවිතේ මම කිලෝ සාමාන්‍ය 106ක් විතර මහත කෙනෙක්. ඉතින් ෆීල්ඩ් එකට එන්න හැදුනේ පාර ඇත්තටම බුලි නැසක නිසා. ඇත්තටම ඒ කියන්නේ කට්ටිය මා බුලි කරලම තමයි මම ඉස්කෝලේ යන කාලේ දවසක් අපේ ෆ්‍රී පීරියඩ් එකක් තියෙනකොට අපේ ඉස්සරහට මොනවද කරන්න කියලා ඇහුවාම මම කිව්වා මට මොඩල් කෙනෙක් වෙන්න ආසයි, ඇක්ටර් කෙනෙක් වෙන්න ආසයි, සහ මියුසිෂියන් කෙනෙක් වෙන්න ආසයි. ඉතින් මේ වෙලාවේ අපේ හිටපු ටීචර් කිව්වා can you imagine children an illegible child going up in a stage and performing කියලා. ඉතින් ඒ වගේ මම නෝන්ටි කරා. නමුත් ඊට පස්සේ මම ඒක ගැන හිතලා මගේ එක්සෑම්ස් මම ඔක්කොම ෆේල් වෙලා මම ඉස්කෝලෙන් අයින් කරා. අයින් කළා කොහොම හරි මම අවුරුද්දක් තිස්සේ කොහොම හරි O level ටික ගොඩ දාලා ඊට පස්සේ ආයි ඉස්කෝලේ මට කතා කරා. නම මම ඉස්කෝලේට ගියේ නෑ. මම එහෙම NSBM එකට ගිහිල්ලා මගේ ඩිග්‍රී එක කරා ඉන්ටර්නැෂනල් මැනේජ්මන්ට් එක. ඒක අවුරුදු 4ක්. ඒත් එක්කම මම ඇඟ හැදුවා. හදලා මොඩලින් වලට ඇවිල්ලා තමයි ඇක්ටිං වලට ආවේ. ඇක්ටිං වලට ඇත්තටම මුලින්ම මට අත දුන්නේ දේශා නමරසිංහ කියලා ඩිරෙක්ටර් කෙනෙක්. ලංවි නාට්‍ය කරේ සහ සංසාරේ නාට්‍ය තමයි කරේ. මම මුලින්ම ආවේ ලංවි නාට්‍යෙන් තමයි. ඒ කතාව අහුවම මටත් ඇත්තටම පුදුම හිතුණා. දැන් ඉන්න මේ පර්සනැලිටි එක, ඒ ක්වොලිටි ඒවත් එක්ක දැන් ඉන්න හිමෙන් ජයසේකරද ඒ කාලේ ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් මම ඇත්තටම ඒකත් එක්ක මට මේ අනිත් ප්‍රශ්නෙකුත් නෙමෙයි අතරමැදි මට ආවා ඔළුවට ප්‍රශ්නයක්. එතකොට ඔයාලට කොච්චර කාලයක් ඉස්සර ගියාද අර කලින් හිටපු හිමියෙන්ම දැන් ඔය ඉන්න පර්සනැලිටි එකට බිල්ඩ් අප් කරන්න. කොයි වගේ කැපකිරීමක් කරන්න උනාද එතනදී? ඔව් මෙහෙම අපි ඇත්තටම ගත්තාම කියන්නේ අපේ ජීවිතේ මම හිතන්නේ හැමතිස්සෙම අපි බිගිනර්ස්ලා කියලා. ඉතින් අපි තාම බිගිනර්ස්ලා අපි මම අවුරුදු 50ක් ගියත් මම බිගිනර් කෙනෙක් කියලා තමයි මම හිතන්නේ. මට අවුරුදු සාමාන්‍යයෙන් 3ක් 4ක් විතර ගියා ඇඟ අඩු කරගන්න. ඊට පස්සේ මම ෆේස් කරා ලොකු පොඩි ඔපරේෂන් එකකටත් ඇබ්සිස් කියලා ඇවිල්ලා. ඒ කාලේ මම ඇඳෙත් හිටියා. මාස 5ක් 6ක් විතර ඇඳේ හිටියා. සෑහෙන කට්ටක් කාලා තමයි ඉතින් ඇත්තටම ආවේ. නමුත් මම හරි හැපි මොකද මම සෑහෙන ජීවිතේ එක්ස්පීරියන්ස් අරන් තියෙනවා. මාව සමහර තැන්වලදී ඩිරෙක්ටර්ස්ලා ෆේල් කරලා ඔයාලට රඟපාන්න බෑ ගෙදර යන්න කියලා තියෙනවා. සින්දු කියන්න ගියාම සමහර තැන්වලදී කොයස් වලින් පවා මාව අයින් කරලා දෙනවා. නමුත් මම කොහොම හරි මම හිතන්නේ මම තාම ඇවිල්ලා තින්නේ පිටත් 100න් 10ක් වගේ ඇවිල්ලා තියෙනවා. තව ලොකු ගමනක් තියෙනවා ඉතින්. අත්දැකීම් සහ අභියෝග තමයි පුද්ගලයාගේ ජීවිතය දවසක දිනුවට අරන් යන්න කියන හොඳම උදාහරණයක් තමයි මගේ මේ එහා පැත්තේ ඉන්නේ. හරි. ඉතින් හිමෙන් තවදුරටත් මම කැමති දැනගන්න ජීවිතේ අමතක නොවෙනම සිදුවීමක් වෙලා තියෙනවා ඇති ඔයාලට. අමතක නොවන සිදුවීම තමයි ඇත්තටම අර මං කිව්වා වගේ ඉස්කෝලෙන් මට අපේ අම්මට කතා කරලා මේ මාව ඉස්කෝලෙන් අයින් කරපිය. කොහොම හරි තව දෙයක් තමයි මං කොහොම හරි පාස් කරලා මට ඉස්කෝලෙන් කතා කරපු එක
ඉතින් ඒ වගේම තමයි මං මතක් කරන්න කැමති සිකරු ඇවිත් එක තමයි මගේ පළවෙනි මේන් ඇක්ටර් ඒ කියන්නේ මේන් කැරක්ටර් එක හැටියට ආපු පළවෙනි ටෙලි ඩ්‍රාමා එක. ඉතින් ඒකත් කවදාකවත් ජීවිතේ අමතක වෙන්නේ නැති සිදුවීමක්. තව සෑහෙන තියෙන මතක් කරනවා නම් ඉතින් මේ හැම දෙයකටම මුල මගේ අම්මයි තාත්තයි. ඒගොල්ලන්ත් එක්ක ඉන්න තාක්කල් මගේ ජීවිතේ අමතක නොවන දේවල් තමයි ඉතින් වෙන්නේ. පොඩි කාලේ ගොඩාක් ලොකු කට්ටක් කාලා අභියෝග රැසකට මුහුණ දීපු හිමෙන් දැන් අද වෙද්දි ඇක්ටර් කෙනෙක් විතරක් නෙවෙයි. මියුසිෂියන් කෙනෙක් එක පැත්තකින් සක්සස්ෆුල් බිස්නස්මන් කෙනෙක්. ඒ ගැනත් අපි කතා කරමු. ඔව් ඇත්තටම අපි බිස්නස් එකක් තියෙනවා. ෆැමිලි බිස්නස් එකක්. ඒක ඔක්නා කලෙක්ෂන් කියලා. ඉතින් ඒක දැන් අවුරුදු 18ක් විතර වෙනවා. අපි කරන්නේ shopping complex එකක් තමයි ඒකේ. ඒ කියන්නේ men's item, ladies, එතකොට kids හැම accessory එකක්ම තියෙනවා. අපි ඉස්සරහට පටන් ගන්නවා restaurant එකකුත් ඒකේ උඩ. සහ තව service station එකකුත් තියෙනවා. music ගත්තාම music වලදී මගේ first trending ආපු සින්දුව තමයි කොලයක් වැටුණා කියන එක. සමහරව ඇති අහලා තියෙන කට්ටිය අහලා නැති කට්ටිය ගිහිල්ලා අහන්න අනිවාර්යෙන්. ඒක වසන්ත දුග්ගනාරාල තමයි ලිව්වේ. ඒ අංකල් තමයි ලිව්වේ. ඒ වගේම BNS ලගේ ස්ටුඩියෝ එකේ හරහා සරිත එදිරිසිංහ තමයි මේකේ මියුසික් එක කරේ. අපි හැමෝම දන්නවා පොඩ්ඩියේ සින්දුව එහෙම එයා කරේ. ඉතින් සෑහෙන දක්ෂ මියුසිෂියන් කෙනෙක් සහ ලිරික්ස් රයිටර් නම් ඉතින් දුගාංකල් ගැන කතා කරලා වැඩක් නැහැ නේ. ඉතින් ඒක තමයි මියුසික් පැත්තෙන් ආවේ. මගේ ඉස්සරහට එනවා තව අලුත් songs ටිකක්. ඒ වගේම මං මගේ ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඒකේ නම Yellow 2. අපි සෑහෙන ගෝස් ප්‍රොඩක්ෂන්ස් කරනවා පිටරට ඉන්න ආටිස්ට්ලට සෑහෙන ලොකු ආටිස්ට්ලට. ඉතින් ඒක තමයි. අපි අපේ ජීවිතේ කොයිතරම් දියුණු මට්ටමකට අරගෙන ගියත් උසස් මට්ටමකට අරගෙන ගියත් වැඩක් නැහැ. අපි ගැන විතරනම් අපි හිතන්නේ. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ හැම වෙලේම අපි ගැන වගේම අපිට පුළුවන් මට්ටමින් සමාජ සුබ සාධනයේ සමාජ ජීවත් වෙන අන් අයට විශේෂයෙන් මිනිසුන්ට විතරක් නෙවෙයි සත්තුන්ට පවා හිතකර දෙයක් සහනයක් වෙන දෙයක් කරන්න. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි මං ගාව මේ ඉන්නේ හිමෙන් ජයසේකර. අපි ඒ ගැනත් කතා කරමු. මම page එක කරනවා charity page එක Plant with Peace කියලා. ඉතින් ඒක එහෙම කවුරුත් දන්නේ නැහැ. සහ මං කරන දේවල් මං එහෙම පෝස්ට් කරන්නේ නැහැ මම කරනවා කියලා. ඉතින් උදව් කරගෙන ඉන්න හැම මිනිස්සෙක්ටම හිමෙන් ඉස්සරහා වැඩ කටයුතු කොහොමද අනාගතේ කොයි වගේ කැරක්ටර්ස් වලින්ද ආව අපිට දකින්න හම්බෙන්නේ? ඒ වගේම පුංචි තිරේ විතරක්ද එහෙම නැත්නම් ඉස්සරහට රිදී තිරේත් ආව දකින්න හම්බෙයිද? බොහෝම ඉක්මනට රිදී තිරේ දකින්න හම්බ වෙයි. සහ බොහෝම ඉක්මනට මම මියුසික් ටිකක් කරලා මම කොන්සර්ට්ස් ටිකක් කරා. නමුත් ඉස්සරහට කොන්සර්ට්ස් ටික උත් වෙනවා. ඒ හැම දෙයකින්ම දකින්න තියෙයි කියලා මම අනිවාර්යෙන් හිතනවා. මම සෑහෙන ඒ ටිකට මහන්සිලා වැඩ කරනවා. ඒ වගේම තමයි ඉතින් මට කියන්න තියෙන්නේ අපි ලංකාවේ අපි කොච්චර දක්ෂ වුණත් අපි කොච්චර දේවල් අපිට කරන්න පුළුවන් වුණත් අපි අපේ ටාගට් එක වෙන්න ඕනේ මේ රටින් එළියට දෙයක් කරන් යන්න. මොකද අපි කොච්චර ගත්තත් ලංකාවේ ජනප්‍රිය නරොනිදියෝ හිටියත් අපි මේක ඉස්සරහට අරන් ගිහලා නැහැ නේ තාම. ඒ කියන්නේ මේ රටින් එළියට අරන් ගිහලා නැහැ. ඉතින් අපි ටාගට් කරන්න ඕනේ මේ රට විතරක් නෙමෙයි. මොකද මේ රට ඇවිල්ලා පොඩි අයිලන්ඩ් එකක්. ඉතින් මගේ එකම ටාගට් එක තමයි මේ රටින් උත් එළියට කොහොම හරි දේවල් අරන් යන්න. අපි බලමු අනිවාර්යෙන්. හිමෙන් අවසාන වශයෙන් ඔයාට මොනවද කියන්න තියෙන ප්‍රේක්ෂකයන්ට සහ අවසාන වශයෙන් ඔයාට මතක් කරගන්න කවුරු හරි ඉන්නවද මේ ආපු ගමන ගැන? ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මම තාම මේ හැම දෙයකටම අඩිය තිබ්බා විතරයි. ඉතින් මම තාම පිටින කෙනෙක්. මම මේ තිරයට අඩිය තිබ්බා විතරයි. ඉතින් සමහරව ඇති මම දන්නවා, සමහරව ඉන්නවා ඇති මම දන්නේ නැති. අනිවාර්යෙන් මගේ වැඩ ගිහිල්ලා බලන්න. මගේ නම තියෙනවා හිමෙන් ජයසේකර කියලා ගහුවාම Facebook හරි මොන හරි මීඩියා වලදී. ඒ වගේම මට මේ වෙනකන් දීපු සපෝට් එක හැමෝම ප්‍රේක්ෂකයෝ සහ මගේ ෆැමිලි එක සහ විශේෂයෙන් මතක් කරන්න කැමති නිර්මිනී තෙන්නකෝ සහ දිල්ෂාන් අමරසිංහ, තිල්න බොරලැස්ස, ඒ වගේම හසිත රාජපක්ෂ අපේ ඩිරෙක්ටර් සහ මේ ක්‍රූ එකම ඒ වගේම
මේකින් ඇක්ටර්ස්ලා ඇක්ට්‍රසස්ලා ඒ හැමෝම මට ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් බලන්න නැත්නම් අනිවාර්යෙන් බලන්න සිහින එක තනි වෙලා මේ දවස් ටික කියන්නේ. ඒ වගේම විශේෂයෙන් මම ස්තුති කරනවා RK TV and radio මට ආරාධනා කරපු එකට ඔයගොල්ලෝ එක්ක ඉන්ටර්විව් එකක් මෙහෙම ෂෙයා කරපු එකට. මොකද අපිව දන්නේ නැති මිනිස්සුත් ඇති සමහරු. ඉතින් මේගොල්ලෝ මේකෙන් හරි දැකලා අපි අඳුර ගන්න තැන තියෙයි. ඉතින් බොහොම ස්තුතියි හැමෝටම. මම ආදරේ හැමෝටම. Thank you so much, Himen, and all the very best for your bright future. Thank you so much. ඒ ගොඩාක් හොඳින් ගත වෙනවා. ටිකක් කාර්යබහුලයි. ඉදිරියට එන තියෙන සිනමා නිර්මාණ කීපයක් තියෙනවා. ඒකත් එක්ක ඉතින් ටෙලි නිර්මාණ ශාස්ත්‍රයේ සිහිනක තන වෙලා තමයි ඉන්නේ. හරි. ඉතින් රිදී තිරෙන් පුංචි තිරයට ආපු කෙනෙක් විදිහට ටෙලි නාට්‍ය කලාවත් එක්ක සම්බන්ධ වෙලා දැන් වැඩ කටයුතු කරන් යද්දි මේ දෙක අතර වෙනස කොයි වගේද ඔයාලට දැනෙන්නේ? සිනමාවෙන් ටෙලි නිර්මාණ වලට ආවට කිසිම වෙලාවක මම කියන්න ඕන සිනමාවකින් මම අත්හැරලා නැහැ. මේ වෙනකොට සිනමා නිර්මාණ 3කට 4කට අසල ප්‍රමාණයක් එන්න තියෙනවා. සහ ඉදිරියේදී මේ අවුරුද්ද කරන්නත් නියමිත වෙලා තියෙනවා තවත් නිර්මාණ කිහිපයක්. ඇත්තම කිව්වොත් සිනමාවේ තියෙන දියුණු නිර්මාණාත්මක කියන්නේ තාක්ෂණික පැතිකඩක්නේ. ඇත්තටම ටෙලිනාට්‍ය වලට සාපේක්ෂව මේ නිර්මාණාත්මක පැතිකඩ ටෙලිනාට්‍ය සාපේක්ෂව සිනමාවේ වැඩි දියුණුවක් තියෙනවා. ඉතින් අපිට මේ නිර්මාණාත්මක පැතිකඩ ටෙලි නිර්මාණවලදී අපිට ඕන විදිහටම අපිට පාවිච්චි කරන්න බැරි කමක් තියෙනවා. එතකොට යම්කිසි ප්‍රමාණයකට මම හිතනවා සීමා වෙනවා රංගන ශිල්පීන්ගේ ඒගොල්ලෝගේ දක්ෂතාවයන්. නමුත් මම හිතනවා ප්‍රමිතියෙන් ඉහළ ගුණාත්මක නිර්මාණ අපි තෝරා බේරාගෙන මම කියන හැට සිහිනක තනේලා නිර්මාණය වගේ ප්‍රමිතියෙන් ඉහළ නිර්මාණයක් අපි තෝරාගත්තොත් මම හිතන්නේ කිසිම විටක අපිට අපි සීමා වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. එතකොට මේ දවස්වල සිහිනයක තනි වෙලා ටෙලි ඩ්‍රාමා එකේ මේන් කැරක්ටර් එක විදිහට තමයි අභිලාෂී ඉන්නේ. ඉතින් මේ චරිතය ගැන ඔයාලට මොකක්ද දැනෙන්නේ? මේ චරිතය කොයි විදිහේ චරිතයක්ද? ඔයාලට තියෙන අභියෝග මම දැක්ක බස් එකක් ඉන්න ඩ්‍රයිව් කරන්න තියෙනවා. ඒ දේවල් එක කොයි වගේ අභියෝගයක්ද ඔයාලට මේ චරිතය තුළ තියෙන්නේ? මම මේ නිර්මාණය ඇත්තටම තෝරා ගන්න එක හේතුවක් තමයි බස් එක ඩ්‍රයිව් කරන්න තියෙන හේතුව. මොකද මම කොහොමද හරි ආසයි. ඒ කියන්නේ අභියෝග වලට කියන්නේ වෙනස් නිර්මාණ වලට දායකත්වය දෙන්න තමයි මම හැමතිස්සම කැමති. ඉතින් ඒත් මම මුලදී තිමිරයියට එහෙම කිව්වා මම බස් එක ඩ්‍රයිව් කරන්න දන්නේ නැහැ. මොකද මම ඇත්තටම කවදාවත් බස් එකක් එල්ලලා තිබුණ කෙනෙක් නෙමෙයි. ඒත් එයාට ලොකු විශ්වාසයක් තිබුණා මේ කැරක්ටර් එක මට දුන්නොත් මම මගේ උපරිම කැපවීමෙන් කරයි කියලා. ඉතින් මම හිතන අද වෙනකොට ඒක යම් තාක් දුරට සාර්ථක වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත. ඉතින් අමතක නොවන සිදුවීම් තමයි අතර බස් එක ඩ්‍රයිව් කරන්න ගත්ත එක. මොකද ඇත්තටම මහා පාරේ අපි බස් එක ඩ්‍රයිව් කරා. ඉතින් ඒකට මට ගොඩාක් සපෝට් කරා අපේ මේ ක්‍රූ එක. හරි ආදරෙන් මතක් කරනවා හැමෝම. ඉතින් මගේ චරිතය නිකි මම හිතන්නේ මේ වෙනකොට නිකිට හොඳ ආදරයක් ලැබෙනවා ප්‍රේක්ෂකයන්ගෙන්. ඉතින් ඒකට ගොඩාක් සතුටුයි. වේදිකා නාට්‍යවලත් මම හිතනවා ඔබ ඉඳලා ඇති අපි ඒ දකින්න අර කපුටු කොහොම. ඔව්. හරිම වේදිකාවයි සිනමාවයි ජයගත්ත නිර්මාණයක් විදිහට. මම කැමතියි ඒකෙත් කොයි වගේ මතකයක්ද ඒකේ අත්දැකීම කොයි වගේද කියලාත් මේ වෙලාවේ දැනගන්න. මොකද ඒක වෙනස් විදිහේ නිර්මාණයක් සෝමරත්න දිසාසේකරයන්ගේ. ඒක ගැන චුට්ටක් කතා කරමු. කපුටු කොහොම නිර්මාණය කියන්නේ මගේ තුන්වෙනි සිනමා නිර්මාණය. මේක ඇත්තටම වේදිකාව සහ සිනමාව මිශ්‍ර කරගෙන කරපු පරීක්ෂණයක්. අත්හදා බැලීමක්. යම් තාක් දුරට ඒක ප්‍රේක්ෂකයන්ට මම හිතන ප්‍රේක්ෂණ අතට යාම පොඩ්ඩක් ඒක සීමා වුණා. මොකද වේදිකාව සහ සිනමාව කියන දෙකටම ආදරය කරන කීප දෙනෙක් තමයි ඒක ප්‍රේක්ෂක තමයි ඒක බලන්න උත්සාහ කරේ. මොකද හේතුව තමයි ඇත්තටම වේදිකා නිර්මාණ කියලා ගත්තම අපේ රටේ වේදිකා නිර්මාණ රස විඳින්න ඉන්න ප්‍රේක්ෂක ප්‍රමාණය හරිම අඩුයි. ඒත් අපි සතුටු වෙනවා මොකද එහෙම තවමත් ඉන්නවා ඒ කියන්නේ වේදිකාවට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක්. ඉතින් අපිට දකින්න පුළුවන් වුණා කපුටු කොහොම නිර්මාණය හරහා වුන් මේ වේදිකා සිනමාව කියන මේ අත්හදා බැලීමට ගොඩක් කැමති වෙච්ච පිරිසක් හිටියා. ඉතින් මම විශේෂයෙන් පාසල් ළමයි මතක් කරන්නේ පාසල් ළමයි ඉතාමත්ම කැමැත්තෙන් ගොඩක් ආසාවෙන් මේ කපුටු කොහොම නිර්මාණය රස විඳා. මම කොහොමත් අකි වේදිකාවෙන් පටන් ගත්ත කෙනෙක්. මම පාසල් කාලේ කුඩා කාලේ ඉඳන්ම වේදිකා නිර්මාණ හරහා තමයි සිනමාවටත් මම එන්නේ. එතනින් පස්සේ මට අවස්ථාව හම් වෙනවා ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ දෙවැනි නිර්මාණය තමයි කපුටු කොහොම මම පාටිසිපේට් කරපු. ඉතින් වෙනස් අත්දැකීමක් මොකද නර්තනය ගායනය කියන්නේ වාදනය ඒ ඔක්කොම දේශීයත්වයට මුල් තැන දෙන තමයි කපුටු කොහොම නිර්මාණය වුණේ. ඉතින් මම හිතන්නේ රංගන ශිල්පියෙක් විදිහට ශිල්පිනියක් විදිහට කපුටු කොහොම වැනි නිර්මාණයක් ලැබෙනවා කියලා කියන්නේ ඒක ඉතාමත් වාසනාවක්. මොකද වේදිකාවක් මත ඒ
කැමරාස් එක්ක අපි හරියට මූව් වෙන ගමන් ස්ටේජ් බැලන්සින් තියාගන්න ගමන් ගායනය ඒ එක්ස්ප්‍රෙෂන්ස් ඒ වාදනය හැමදේමත් එක්ක මම හිතන්නේ වේදිකාවත් තුළ සිනමාවට අපි ඒ රංගනය ගේනවා කියලා කියන්නේ මම හිතන්නේ ඒක චුට්ටක් අමාරු දෙයක්. හැබැයි මම හිතන්නේ අමන්දේ අක්කා මම ඒතර හර්ෂණ අයියා ඩිලාන් අයියා අපි හතර දෙනාට මේක ගොඩක් හොඳ අපේ දක්ෂතා එළියට දෙන්න පුළුවන් වෙච්ච නිර්මාණයක් වුණා. රංගන ශිල්පිනියක් කිව්වහම අර එක තැනකට කොටු වෙලා ඉන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ විවිධ නිර්මාණ ඔස්සේ විවිධ චරිතාංග නිරයක් බවට පත් වෙන්න. ඉතින් ඒකට ඔයාට අවස්ථා ලැබිලා තියෙනවා. මම හිතනවා මේ ඒකට විශේෂයෙන් ඔයාට ඔයාගේ චූටි වයසේදී ඔයා මේ ඇවිල්ලා තියෙන තැනත් එක්ක ඒකට විශේෂයෙන්ම හැකියාව ලැබිච්ච කෙනෙක් කියලා ඔයා. ওই වයසත් එක්ක. එතකොට මම කැමතියි දැනගන්න ඔයා ඒක ගැන තෘප්තිමත්ද? ඔයා හිතනවද නැත්නම් මෙතනින් එහාට තව ඊට වඩා දෙයක් ඔයාට කරන්න පුළුවන් තාමත් ඒකට අවස්ථාව ලැබිලා නැහැ කියලා? බොහොම ස්තුතියි ඇත්තටම. මම කොහොමත් කැමති විවිධ රංගපරාසවල චරිතවලට තමයි. ඇත්ත වශයෙන්ම මොකද අද වෙනකොට මම තෝරාගත්ත සිනමා නිර්මාණවලත් ඒ හැම එකම එකිනෙකට වෙනස් චරිත තමයි තියෙන්නේ. දැන් අද මම තෝරාගෙන තියෙන සීනක තංග නිර්මාණය වුණත් මම හිතන්නේ ප්‍රේක්ෂකයන් මම මේ වගේ තැනක දැකලා නැහැ. මොකද සිංහබාහු සුප්පා කුමාරිය, එතකොට සුප්පා කුමාරියගේ ඉඳන් මම වැඩිමහල් සුප්පා කුමාරිය වෙනකනුත් මම ඒ කියන්නේ ගැප් ගෙන ඊට පස්සේ අම්මා කෙනෙක් විදියට ඒ වගේ අවුරුදු 16ක ළමයෙක් මම එතකොට ඉතින් අවුරුදු 16ක ළමයෙක් සුප්පා කුමාරිය තුළ මම අම්මා කෙනෙක්ගේ චරිතයක් වුණත් රඟපාන විදිහට මට ඒ තරම් ස්ටේජ් එකකට මට රංගන හැකියාවක් මට ලබා දෙන්න පුළුවන් වුණා සිංහබාහු නිර්මාණය හරහා. ඒකෙනින් පස්සේ කපුටකෝ මම කිව්වා වගේ මේ වගේම මං හැන ප්‍රේමයක් නිර්මාණය ළඟදීම මේ නැතින සිනමා නිර්මාණය ඒ වගේම රචන සිල්දාසන් සමග මම චිත්‍රපටයක් කරා. ඒකත් ලබන අවුරුද්දේ ඔයගලන්ට ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන්. ඒකත් හරිම වෙනස් ගණේ නිර්මාණයක්. මොකද ගැහණු කෙනෙක් තමන්ගේ කියන්නේ ජීවිතේ අඩියටම වැටුණාට පස්සේ එයා කොහොමද යාලිත් නැගිටින්නේ, එයාට මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ, ඒ වගේ ડિප්‍රෙෂන් කැරක්ටර් එකක් ඒක. ඉතින් මම හිතන්නේ ඒකත් හරිම වෙනස් විදිහේ චරිතයක්. ඒත් එක්කම මේ දිනවල මම රූගත කිරීම කරලා අවසන් කරා ද රේපිස්ට් ආචාර්ය සෝමනාත් දිසානායකයන්ගෙන් මට ලැබුණු තුන්වෙනි සිනමා නිර්මාණය. ඉතින් ඒකත් හරිම දුෂ්කර ගැහැණු ළමයෙක්ගේ කතාවක්. මම හිතන්නේ මේ හැම නිර්මාණයක්ම